ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මధు ඩිජිටල් ගයිඩ් YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ channel එකේ views වැඩි කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන. අපි අපේ කලින් වීඩියෝ එකේ කතා කරා ඔයාගේ channel එකේ views වැඩි කරගන්න කියලා ඔයා කරන වැරදි වැඩ ටිකක් ගැන. ඒ වගේම ඔයාගේ channel එක බෑන් වෙන්නත් පුළුවන් කියලා අපි එකෙන්. ඔයාලා මේ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් අපේ channel එකට ගිහිල්ලා බලන්න. ඒක ඔයාලට හුඟක් වැදගත් වෙන එකක් වෙන්න පුළුවන්. එහෙනම් වැඩි කතා බහක් නොකර අපි යන් අද වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන පළවෙනි කාරණාව තමයි ඔයාගේ channel එකේ views වැඩි කරගන්න මේක හැමෝම පාවිච්චි කරන ලේසිම ක්‍රමයක්. මේක හැමෝම දන්නවත් ඇති. channel එක share කරගන්න පුළුවන්. ඔයා වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එකේ link එක ඒ වෙලාවෙම වගේ share කරගන්න පුළුවන්. ඔයා මෙහෙම වීඩියෝ එක දාලා ඒ වෙලාවෙම share කරලා සාමාන්‍යයෙන් short video එකකට මෙහෙම share කරගෙන මුල් විනාඩි 10 ඇතුළත සාමාන්‍ය like 10ක් 15ක් විතරයි views 100ක් විතර ගත්තොත් 180ක සම්භාවිතාවම දිනවා ඔයාගේ වීඩියෝ එක viral වෙනවා අනිවාර්යෙන්. ඒ වගේම මේක ලෝන් වීඩියෝ වලට නම් වැඩි මම ටෙස්ට් කරලා නැහැ. ෂෝට් වීඩියෝ වලට තමයි මම මේක කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක 180ක්ම සාර්ථකයි වැඩේ ෂෝට් වීඩියෝ වලට. අංක 2 තමයි ඔයාගේ channel එක boost කරගන්න පුළුවන්. මේකෙදි boost කරද්දී ඔයා boost කරගන්නේ වෙන කට්ටියකට ලව්ව නෙමෙයි. ඔයා YouTube එක හරහා boost කරගන්න එක තමයි 100%ක් හරිම වැඩේ. ඔයා සාමාන්‍ය ඔයාගේ වීඩියෝ එකක් දාලා ඔය එන boost කියලා එකක්. එතකොට ඔයාගේ වීඩියෝ එක ඔයාට YouTube එක හරහා boost කරගන්න පුළුවන්. මේකේ සාමාන්‍ය $10ක් විතර ඕනේ ඔයාට. මේකෙදි boost කර ගැනීම තමයි 100%ක් සාර්ථකයි මේ වැඩේ. එතනදී වෙන්නේ ඔයාගේ channel එකේ වීඩියෝ එක සාමාන්‍ය ad එකක් වගේ අනිත් කෙනෙක් වීඩියෝ එකක් බලද්දී පෙන්නනවා ඔයාගේ වීඩියෝ එක. එතකොට මේ බූස්ට් කරන එකේදී ඔයාගේ වීඩියෝ එකේ මුල් තප්පර ටික හොඳට තියෙන්න ඕනේ. මොකද YouTube එකේ පෙන්නන්නේ ඔයාගේ මුල් තප්පර කිහිපේනේ වීඩියෝ එකේ සාමාන්‍ය. එතකොට තමයි ඔයාගේ channel එකට මිනිස්සු ඇවිල්ලා බලන්නේ. ඒ වගේ තියෙන්නේ ආකර්ෂණීය විදිහට බූස්ට් කරන්න දාන වීඩියෝ එක හදන්න ඕනේ ඔයා. මෙතනදී සාමාන්‍ය හොඳ views ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන් ඔයාගේ බූස්ට් කරන වීඩියෝ එක හොඳයි නම්. thumbnail එකයි thumbnail quality එක සාමාන්‍ය වීඩියෝ එකක් හදද්දී ඔයා හදන වීඩියෝ එකේ thumbnail එක හොඳට quality එකට තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි මිනිස්සු බලන්න යන්නේ. එතකොට ඔයා වීඩියෝ එක මොකක්ද මේ මොකක්ද කියලා තියෙන්නේ. ඒ වගේ හිතනවා. දැන් ඔයා සාමාන්‍යයෙන් කියමුකෝ අපි දානවා පොඩි ළමයින්ගේ වීඩියෝ. සාමාන්‍ය ළමයින්ට ආකර්ෂණීය වෙන්න බෑ. ඔයා සාමාන්‍ය දාලා normal නිකන් මාතෘකාවක් විතරක් දාලා thumbnail එක හදනවා. එතකොට මිනිස්සු ළමයින්ට බලන්න හිතෙන්නේ නැහනේ. ඔයා දාන ළමයින්ගේ ෆොටෝ දාලා ලස්සනට edit කරලා දාන එක. එතකොට thumbnail එක ඔබලා කෙලින්ම යන්න හිතනවා ළමයින්ට ඒක බලන්න හදද්දී. ඒ වගේම මේ වීඩියෝ එකේ මුල් තප්පර කීපයක් හොඳට හදන්න ඕනේ. එතකොට තමයි ඔය thumbnail එක ඔබලා ගියපු ගමන් වීඩියෝ එකේ පෙන්නේ මුල් තප්පර ටිකනේ. ඒ මුල් තප්පර කීපේ හොඳට තියෙනකොට තමයි කට්ටිය ඇවිල්ලා මොකද්ද මේ කියලා තියෙන්නේ මේ විදිහට බලන්නේ. මුල් තප්පර කීපයයි thumbnail එක හොඳට තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔයාගේ channel එක views යනවාමයි ඒකට වීඩියෝ එකට. අංක 4 තමයි channel SEO කියන්නේ. මේකෙදි වෙන්නේ ඔයාගේ channel එක search result එකේ උඩට අරන් දෙනවා. දැන් ඔයා සාමාන්‍ය දාන how to create YouTube channel කියලා වීඩියෝ. ඒකෙදි දැන් ඔයා විතර නෙමෙයි වීඩියෝ දාලා තියෙන්නේ. තව වීඩියෝ 100ක් 200ක් වුණා තියෙන්න පුළුවන් how to create YouTube channel කියලා. දැන් ඔයා දාද්දී ඒකේ ඔයාගේ channel එකේ වීඩියෝ එක ටිකක් up කරලා දෙනවා search result එකේ උඩට අරන් දෙනවා මේ channel SEO කියන එකේ. මේකේ සාමාන්‍ය channel SEO ගන්න සාමාන්‍ය මුදලක් ගය කරනවා channel SEO කරන අය. එහෙම නැත්නම් ඔයාටත් ලැප් එකක් වගේ එකක් තියෙනවා නම් channel එක SEO කරගන්න පුළුවන් ඔයාටම ඔයාගේ ලැප් එකෙන් ඔයාගේ විදියටම. ඊට පස්සේ මේකෙදිත් ඔයාගේ thumbnail එක quality එක බලන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ඔයාගේ channel එකේ search කරද්දි උඩට ආවත් වැඩක් නැහැ. thumbnail එකේ how to create YouTube channel කියලා YouTube channel එක logo එකක් විතරක් දාලා තිබ්බට වැඩක් නැහැ. දැන් ඔයා සාමාන්‍ය දානවා thumbnail එකට දානවා 2026 හරිම විදිහට YouTube channel එකක් හදාගමු වගේ. ඊට පස්සේ 100ට 100ක් නිවැරදිව විනාඩි 5න් හදාගමු. නම් එහෙම දාද්දි
මිනිස්සු බලන විනාඩි 5යි යන්නේ මේක හදාගන්න. හරියටම කියලා දෙනවා. 2026 අලුත් විදිහට කියලා බලනවා. එතකොට තමයි මෙයාලා ක්ලික් කරලා මේකට යන්නේ. මේක ෂෝට් වීඩියෝ වලටත් හුඟක් සාර්ථකයි මේ channel SEO කරන වැඩේ. ඊළඟට තමයි සාමාන්‍යව ෂෝට් වීඩියෝ එකක් දාද්දි මුලට hashtag නැතුව ඉස්සෙල්ලා ටයිටල් එකක් දාලා ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයා ටයිටල් එක දාලා ඒකට ගැලපෙන ඉමෝජි එකකුත් දාලා ඊට පස්සේ hashtag සෑහෙන හුඟක් දාන්න එපා. hashtag 3-4ක් ඒකට ගැලපෙන ඒවා දාන්න trending hashtag ටික. ඊට පස්සේ වීඩියෝ එකේ දැන් ඔයා ෂෝට් එකේ thumbnail අප්ලෝඩ් කරන්න බෑනේ අපිට. thumbnail එක විදිහට දාන්න පුළුවන් වීඩියෝ එකේ කොටසන්නේ. වීඩියෝ එක සාමාන්‍ය හොඳම වගේ කොටසක් අරන් මුලට පේන්න දාන්න මිනිසුන්ට. ඒ වගේ තමයි අර වැරදි වැඩ ටික කරන්නේ නැතුව ඔයාගේ channel එක ගොඩ දා ගන්න ඕනේ. මොකද ඒවා කරොත් ඔයාගේ channel එක බෑන් වෙන්න පුළුවන්. බූස්ට් කරන එකත් ඔයා සාමාන්‍ය YouTube එක හරහා විතර බූස්ට් කරගන්න, වෙන විදිහට බූස්ට් කරගන්න එපා. ඒතකොට ඔයාගේ channel එක සමහරට බෑන් වෙන්න පුළුවන්. ඔයාගේ channel එක share කරගන්න පුළුවන් Facebook එකේ, WhatsApp එකේ. ඒ විදිහට share කරගන්න ඔයා වීඩියෝ එකක් දාපු ගමන් වගේ ඒක share කරන්න. විශේෂ කාරණාව තමයි ඔයා වීඩියෝ දාද්දි සාමාන්‍ය සතියට එකක් නම් දාන්නේ. ඒ දවසට ඒ වෙලාවට හරියටම වැටෙන්න වීඩියෝ දාන්න. ඔයා ෂෝට් දානවා නම් සතියට 7ක් විතර, ඒ කියන්නේ දවසට එක ගානේ වගේ දාන්න බලන්න ෂෝට් වීඩියෝ නම්. ලෝන් වීඩියෝ නම් සතියට එකක් දැම්මත් ඇති. සාමාන්‍ය එක ටයිමින් එකක් තියාගෙන දාන්න. ඔයා දැන් හවසට 5ට දානවා නම් හැමදාම හවස 5ට වීඩියෝ එක දාන්න. එතකොට තමයි ඔඩියන්ස් එක බලන් ඉන්නේ ඔයාගේ වීඩියෝ එක එනකම් බලන් ඉන්නේ මේ වෙලාවට. ඔයා ඊට පහුවෙලා දැම්මොත් ආද මෙයා දාන්නේ ඒ වගේ තමයි හිතෙන්නේ එතකොට ඔඩියන්ස් එකට. මේ කාරණා ගැන සැලකිලිමත් වෙලා ඔයා වීඩියෝ දැම්මොත් අනිවාර්යෙන් ඔයාට channel එකේ views ගන්න පුළුවන්. ඉක්මනට මොනිටයිස් කරගන්නත් පුළුවන්.